හොඳයි. ආයුබෝවන් සියලු දෙනාටම SSY Academy YouTube channel එකට ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. රාජ්‍ය සේවා කාර්යක්ෂමතා කඩින් විභාග සඳහා ඔයාලට ගෙනෙන වීඩියෝ මාලාවේ අපේ ගිණුම් ක්‍රම යටතේ එහෙම නැත්නම් මූල්‍ය රෙගුලාසි යටතේ ගෙනෙන කෙටි සටහන් 4ට අපි යොමු වෙලා බලමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටින ගමන් අපි යමු අද පාඩමට. හොඳයි. ගිණුම් ක්‍රම එහෙම නැත්නම් මූල්‍ය රෙගුලාසි යටතේ නොමිලේ ගෙනෙන කෙටි සටහන් සංග්‍රහයේ 4 වෙනි කෙටි සටහන තමයි මෙතෙන් සිට ඔයාලා නරඹන්න හදන්නේ. හොඳයි. ශ්‍රී ලංකා ජනරජයේ මුදල් වර්ෂය වන්නේ අපේ ශ්‍රී ලංකාවේ ජනරජයේ මුදල් වර්ෂය වන්නේ ඔයාලා දන්නවා ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා වන වර්ෂයක කාලය තමයි ශ්‍රී ලංකා ජනරජයේ මුදල් වර්ෂය විදිහට හඳුන්වනු ලබන්නේ. සලකනු ලබන්නේ. හරි. රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය නිකුත් කරන්නේ රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය නිකුත් කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින්. මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මගින් තමයි රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය නිකුත් කරනු ලබන්නේ. right. රාජ්‍ය මූල්‍ය පිළිබඳව සම්පූර්ණ පාලන බලය පූර්ණ පාලන බලය කියලා අපි මෙතනදී කියනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලන බලය තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතුවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතුව තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලන බලය තියෙන්නේ. හොඳයි. අවිනිශ්චිත අවස්ථා අරමුදලින් මුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා කැමැත්ත ලබාගත යුත්තේ කවරෙකුගෙන්ද? අවිනිශ්චිත අවස්ථා අරමුදලින් මුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා කැමැත්ත ලබාගත යුතු වෙනවා. ඒ කැමැත්ත ලබාගත යුතු වන්නේ ජනරජයේ ජනාධිපතිවරයාගෙන්ය. ජනාධිපතිවරයාගෙන් තමයි කැමැත්ත අහන්න ඕන මුදල් ඇමතිවරයා විසින්. මොන අවස්ථාවේදීද? අවිනිශ්චිත අවස්ථාවකදී අවිනිශ්චිත අවස්ථා අරමුදලින් මුදල් ලබා ගැනීමට. හොඳයි. ව්‍යවස්ථාපිත අරමුදල් සඳහා මුදල් සැපයෙන්නේ ව්‍යවස්ථාපිත අරමුදල් සඳහා මුදල් සැපයෙන්නේ ව්‍යවස්ථාපිත අරමුදලට අදාළ නීතියේ විධිවිධාන මගින්. ව්‍යවස්ථාපිත අරමුදලට අදාළ නීතියක් තියෙනවා. අන්නේ නීතියේ විධිවිධාන නම් කරලා තියෙනවා, යොමු කරලා තියෙනවා, සටහන් කරලා තියෙනවා. අන්නේ විධිවිධාන වලින් තමයි ව්‍යවස්ථාපිත අරමුදලට මුදල් සපයා ගන්න ලබන්නේ. හොඳයි. විගණකාධිපතිවරයා පත් කරනු ලබන්නේ බලමු. විගණකාධිපතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්ය. ජනාධිපතිවරයා විසින් තමයි විගණකාධිපතිවරයා පත් කරනු ලබන්නේ. හොඳයි. අපි බලමු. විගණකාධිපතිවරයා සතු බලතල. විගණන කටයුතු සඳහා ඕනෑම දේපලකට ප්‍රවේශ වීමට බලය තියෙනවා. විගණකාධිපතිවරයාට විගණන කටයුත්තක් සඳහා ඕනෑම දේපලකට ප්‍රවේශ වෙන්න බලය ලබා දීලා තියෙනවා. ඒ වගේම පොත්පත් ලේඛන පරීක්ෂා කිරීමටත් බලය තියෙනවා. අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් විගණකාධිපතිවරයාට බලය ලබා දීලා තියෙනවා ව්‍යවස්ථාවෙන්ම. ඒ වගේම අවශ්‍ය වෘත්තීය තාක්ෂණික ආයතනවල සහාය ලබා ගැනීමටත්
ව්‍යවස්ථානුකූලවම බලය ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන වෘත්තීය දැනුම නැත්නම් තාක්ෂණික දැනුම යම් ඔඩිට් කරන අවස්ථාවලදී අවශ්‍ය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ අවස්ථානුකූලව ඇතිවෙන තත්වයන් සඳහා ඒවා නිරවුල් කර ගැනීම සඳහා වෘත්තීය තාක්ෂණික ආයතන වල සහාය ලබා ගැනීමට බලය ලබා දීලා තියෙනවා. විගණකාධිපතිවරයා සතු බලතල. හොඳයි. වැදගත් විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුතුය. ඒ කියන්නේ විගණකාධිපතිවරයාගේ වැටුප තීරණය කරන්න ඕනේ පාර්ලිමේන්තුව විසින්. මෙතනදී ව්‍යුත්පන්න වෙන කරුණු ටිකක් තියෙනවා. ඔයාලා කල්පනා කරන්න. විගණකාධිපතිවරයා තමයි පක්ෂග්‍රාහී නොවන ලෙස තොරතුරු වාර්තා කර යුතු වෙන්නේ. ඔඩිට් වලදී ඒක ඊටාම වැදගත් සංකල්පයක්. එතකොට විගණකාධිපතිවරයාගේ වැටුප තීරණය කරන්න ඕනේ පාර්ලිමේන්තුව. වෙනත් පුද්ගලයෙක් හෝ ආයතනයක් ඔහුගේ වැටුප තීරණය කළහොත් එම තීරණය කරන ආයතනයට හෝ පුද්ගලයාට පක්ෂග්‍රාහී වීම වැළැක්වීම සඳහා තමයි මේ වගේ නියමයක් අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරපුවාම ඔහු කිසිම අවස්ථාවක පක්ෂග්‍රාහී වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට තමයි ඔහු වාර්තා කරන්න ඕනේ වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒ අනුව විගණකාධිපතිවරයාගේ වැටුප නිශ්චය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්. හොඳයි. ඒ වගේම විගණකාධිපතිවරයාගේ දූර කාලය තුල ඔහුගේ වැටුප අඩු කළ නොහැක්කේ. මේක තියෙන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ. ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවේ තමයි මේක සඳහන් වෙන්නේ. එතකොට විගණකාධිපතිවරයාගේ දූර කාලය තුල කිසිම අවස්ථාවක විගණකාධිපතිවරයාගේ වැටුප අඩු කිරීමට හැකියාවක් නැහැ. හොඳයි. විගණකාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැයබරක් වන්නේ. අපි මේක කලින් පාඩම් වලදී සඳහන් කරලා තියෙනවා. මේක විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්නයක්. විගණකාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට තමයි වැයබරක් වන්නේ. හොඳයි. ඒ වගේම විගණකාධිපතිවරයාගේ ධූරය හිස්වන අවස්ථා බලමු අපි. විගණකාධිපතිවරයෙකුගේ ධූරය හිස්වන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නයක් විදිහට විභාගෙදී අහන්න පුළුවන් ගැටලු තමයි අපි විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. හින්දා හොඳ අවධානයෙන් යොමු කරලා මේක බලා ගන්න. හොඳයි. විගණකාධිපතිවරයා ඉල්ලා අස්සූ විට විගණකාධිපති ධූරය හිස් වෙනවා. ඒ වගේම විගණකාධිපතිවරයා මිය ගිය විට එම ධූරය හිස් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට යෝජනා සම්මත වී ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට යෝජනාවක් කරනවා විගණකාධිපතිවරයා ඉවත් කළ යුතුයි බවට. එතකොට එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වෙලා ඒක රටේ ජනාධිපතිවරයා පිළිගත්තට පස්සේ ජනාධිපතිවරයාට පුළුවන් විගණකාධිපතිවරයා ඉවත් කරන්න. මෙන්න මේ අවස්ථාවේදීත් විගණකාධිපති ධූරය හිස් වෙනවා. ඒ වගේම විශ්‍රාම යාමෙන් අපි දන්නවා ඕනම නිලධාරියෙක් රජයේ නිලධාරියෙක් වයස සම්පූර්ණ වූ විට විශ්‍රාම යනවා. එතකොට විශ්‍රාම යාමෙන් එම ධූරය හිස් වෙන්න පුළුවන්. විශේෂ සේවා දිගුවක් නොලැබුව හොත්. ඒ වගේම කායික මානසික දුබලතා මත ජනාධිපතිවරයාට ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවලදී තමයි විගණකාධිපති ධූරය හිස් වෙන්නේ. හොඳයි. සියලුම රාජ්‍ය ආයතන සතු ගිණුම් විගණනය කර
පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය වෙනවා. හොඳයි. දැන් පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන්නේ මේ විගණකාධිපතිවරයාගේ වැටුප. විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට තමයි වග කියන්නේ. ඒ වගේම එක ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට මෙන්න මේ විදිහට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන සියලුම රාජ්‍ය ආයතන සතු ගිණුම් විගණනය කරලා. ගිණුම් රජ ආයතන සතු විශාල වශයෙන් ගිණුම් තියෙනවා. අන්නේ සියලුම ගිණුම් විගණනය කරලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ විගණකාධිපතිවරයා විසින්. මොකද මේ මූල්‍ය පාලනය සම්බන්ධ පූර්ණ බලතල තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතුව. හොඳයි. අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක්.